ජොන්ලයින් ප්‍රෝග්‍රෑම් එකේ අද මාත් එක්ක කතා කරනවා ලංකාවේ සුපිරිම වැඩෙක්. මාර කන්සෙප්ට්ස් මාර මියුසික් කරන්නේ හැංගිත්ත චරිතයක් එළියට එන්න වැඩිය මොකක්දෝ පවකට මම දකින්න විදිහට සමා වෙන්න කිව්වද නේද? ඒ කියන්නේ වා ඉන්න ඕන තැන නෙමෙයි ඉන්න ඕනේ අතරම. ඒ කියන්නේ වාගේ මේ මියුසික් වාගේ වීඩියෝස් වාගේ කන්සෙප්ට්ස් අතරම පට්ට ගති. මාර ගති මේ අමිල නිදහස කොහොමද? හොඳයි නිදහස් වල ඉන්න. මොනවද කරන්නේ මේ දවස්වල? ඊළඟ නිර්මාණ වැඩ කටයුතු කරගෙන යන්නේ දැන් මේ දවස්වල. මේ ඒ කියන්නේ දැන් ඔඩියෝ එකට ඒ කියන්නේ එක්ස්පෙරිමන්ට් කරන්නේ. ඒතර මේ ඒකින්ද දැන් අවුරුදු 10ක් විතර පරණ වචන ටිකත් මේ ඒක තමයි දැන් මේ දවස්වල කරගෙන යන්නේ. කොහොමද මම උඹ මෙහෙම හිතන්නේ උඹට මේ අයිඩියාස් එන්නේ කොහොමද අමිල? ඒක ඇත්තටම මට තේරෙන්නේ නැහැ කියන මොකක් හරි මාතෘකාවක් දැක්කට පස්සේ ඒක ලියන්න පුළුවන් තාලයක් දාන්න පුළුවන් කන්සෙප්ට් එක ඒක හිතන ඔටෝමැටිකලි අර හිතලා කරනව නෙමෙයි මං හිතන්නේ හිතෙනවා ඒක. දැන් අපි මේ සින්දුවකම මේක පට්ට වැඩක් රැයවන්නට මේක අවුරුදු 2කට කලින් රිලීස් කරපු වීඩියෝ එක අපි වීඩියෝ එකේ පොඩි කැටයක් බලමු. රැයවන්නට ඕනෙම නෑ වරදින්නට ඇයට රැයවන්නට ඕනෙම නෑ වරදින්නට ඇයට රැයවන්නට ඕනෙම නෑ වරදින්නට ඇයට රැයවන්නට ඕනෙම දැන් මේකේ කන්සෙප්ට් එක මේක මාර වීඩියෝ එකක්. ඒ කියන්නේ මේක මම දකින්න විදිහට සුපිරි වීඩියෝ එකක් මේක මම හිතන්නේ ලංකාවේ හැමෝම බැලිය යුතු වීඩියෝ එකක් මේක. මේකේ ලොකු කතාවක් තියෙනවා ඇතුලේ. පත්තු වෙන්නේ නැත්තේ මේ ලොකුවට. දැන් අපි දකිනවා සමහර ඒවා පත් වෙනවනේ එක එක. මේ වගේ මේ වගේ එන මාර කන්සෙප්ට් මාර වීඩියෝ එකයි පත්තු වෙන්නේ නැත්තේ මේ රටේ. මටත් දැන් මේ ප්‍රශ්න තමයි තියෙන්නේ. දැන් කරනවා සාමාන්‍ය දුරට විතර යන්නේ අර හිතන් ඉන්න තරමට යන හැබැයි අන්තිමට කරපු නිර්මාණය මේක ගිහිලා තියෙනවා 5 මිලියන් 5.7 හැබැයි මේක බලලා තියෙනවා හැබැයි මේ ගැන කතා කරන්න මේ ගැන මට හිතෙනවා මීට වඩා ඔයාව ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ කියලා මේ වැඩේ. ඔව් අන්න ඒක දැන් ඉස්සර එහෙම නිර්මාණයක් කරාට පස්සේ පත්‍ර මේ ඉන්න ලේඛකයෝ එහෙම ගාවට ගිහලා එහෙම විචාරයක් කරාට පස්සේ අපේ නිර්මාණේ ඇතුළේදී පෙන්වන්න බැරි වුණ දේවල් කතා කරන්න පුළුවන් අවස්ථාවක් තිබුණා. දැන් මේ ප්‍රවණතාව අපිට අඩු වෙලා වගේ තියෙනවා. ඒ කියන්නේ මම සෑහෙන උත්සාහ කරා එහෙම කට්ටිය අතරට යන්න මේ ඒ කියන්නේ ඔය වගේ නිර්මාණ වැඩිපුර ගැවසෙන තැන් වලට අදාළ කට්ටිය හැමනේ ඒ උත්සාහයන් වියර්ථ වුණා. මත් පෙති තොල් පෙති අතලේ සැඟවූ බව ඈදන්නේ කිරිසුව දැල් දැලි කතරේ රත් වූ බව ඈදන්නේ සිහිවිකලින් වූවරනේ විලිපිය බව ඈදන්නේ ඔහු පියකි මතු දුවකට උපමාවට ඔහු දන්නේ නෑ ඇයි මේ රටේ එහෙම කට්ටිය උදව් කරන්නේ නැද්ද මේ වගේ ක්‍රියේෂන්ස් වල? මොකද අපි දකිනවා දැන් සමහර අය අමුතු ඒවා එළියට එනවනේ දැන්. ඔව්. හැබැයි දැන් මේ වගේ දේවල් වලට වෙනස් විදිහට හිතන සමාජයට පණිවිඩයක් දෙන්නේ වෙනවා ඒවා අමාරු දෙවන්න. මට තාම මේක තේරුම් ගන්න බැරි දෙන්නේ මොකද හේතුව කියලා. ඒ කියන්නේ බලලා තියෙනවා ලක්ෂ 57ක්. ඔව් 57ක් බලලා තියෙනවා. ඕක බලලා තියෙනවා. ඒතර ඒක අර දැන් ඉබ්බා යනවා වගේ හිමින් යන්නේ අර ඒක ඉනිමගක් වගේ දෙන්න පුළුවන් ඕන තැන් තියෙනවා. ඒ තැන් ඉනිමග අයිතිගාය කට්ටියට ඒක තේරෙන්නේ නැහැ ඉනිමග තියන්නේ කොහොමද කියලායි. ඉනිමග තියන්න ඕනද කියලා තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඉනිමග වල අයිති කරගෙන ඉන්නේ මේ රටේ. එහෙමද? ඒක අවශ්‍ය කෙනාට එහෙම ඉනිමග තියනවා. එහෙමද? අනේ මන්ද ඒ කියන්නේ ඉනිමග අයිති කට්ටිය ගාවට කියන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා මටත් තේරුම් ගන්න බැරුව තමයි ඉන්නේ. හරි. අපි ගමු මේ අමිල නිදාස කියන්නේ කවුද? කොයි කාලෙද ආවේ මේ මියුසික් අපි පොඩි ඉතිහාසයට යනවා වගේ. ඊරාජ් වාතේ සන්තෝෂේ ඒවයි කාලේ ඉස්කෝලේ යන කාලේ තමයි මේ ඒ පැත්තට යොමු වෙන්න ගත්තේ. මේ ආදරේ සම්බන්ධතාව මුනේ මුලින්ම ඒ කියන්නේ 2004 වගේ 2004 තමයි ඊට පස්සේ ඒ දවස්වල අර CRT මොන්ට්‍රේ ගෙදර සෙටප් එකයි තියලා මවුස් එකෙන් තමයි මිඩි එක ඊට පස්සේ කෝල් එඩිට් තිබුණේ මත දවස්වල. ඔව්. ඊට පස්සේ අර මිඩි එකේ එන්නේ USB නෙමෙයි අර රවුම් එක. ඒක වැඩ කරන්නේත් නැහැ. එන ඩිලේ එකක් තියෙන වැඩ කරන්නේම නෑ. අර කාඩ් එකක් හොයන්නවා. තනිකර කම්පියුටර් කඩවල වල තමයි ඉන්නේ දවස්වල. ඔව්. යුනිටි ප්ලාස් එකට එනවා. ඔහොම. ඒ කියන්නේ මේවා දැන් මේ අපි පටන් ගත්ත කාලේ ඉඳලම කට්ටේ නිසා තම අපි පන්නරය ගත්තේ ගැන ආසා වැතුනේ ගැන දැවන්ත නිර්මාණ ඉන්දගෙන හැන්ද අහංකාරණ කරේ වාතයලෝ කට්ටිය යනකොට
ඒ ඔස්සේ තමයි ඒවට යොමු වුණේ දැන්. දැන් ඔයා හදන්නේ අමුතු ඔයා හිතන විදිය වෙනස් ඔයා හදන අමුතු වැඩනේ. ඔයා තාම රට අඳුරන්නේ නැත්තේ ඔයාගේ වැඩ ඔයා මේ කමර්ෂල් මියුසික් කරන්නේ නැති හින්දාද? සමහරවිට අපි හිතනවා රේඩියෝ එකේ හැමදෙස්සම ප්ලේ වෙන සින්දු කමර්ෂල් පොප් මියුසික් වගේ ඒවා කරන්නේ නැති හින්දාද? ඔව් සමහරවිට ඒකත් වෙන්න පුළුවන්. ඔයාලට කැමති නැද්ද? නෑ මම කැමති. මම කියන්නේ මම නිතරම මේ විශ්වාස කරන්නේ මේ ප්ලේලිස්ට් එකක් වුණාම අච්චාරුවක් වෙන්න ඕන. ඒ කියන්නේ අපිට විවේචනය කරන්න කිසිම දෙයක් නැහැ. ආගමක් විවේචනය කරන්න බෑ, නිර්මාණයක් විවේචනය කරන්න. මේ කියන්නේ කළු මිනිස්සු විතරක් නෙමෙයි සුදු මිනිස්සුත් ඉන්නවා. ඒ කියන්නේ ඒ ජෛව විවිධත්වය කියන්නේ ෆැන්ටසි විවිධත්වය ඔක ඒ කියන්නේ හැමෝම වෙනස් කට්ටිය ඉන්න ඕනේ. ඒ වගේම තමයි නිර්මාණත් එකින් එකට වෙනස් විය යුතුයි. එතකොට මේ නිර්මාණ වෙනස් විය යුතුයි කියලා තෝරගන්න තැන්වල ඉන්න අදාළ තනතුරු වල ඉන්න කට්ටියට තමයි මේ choice එක එන්න ඕනේ. ඒ choice එක නැතුණාම ෆිල්ටර් වෙන්නේ එකම ටික තමයි යන්න ඕනේ කියලා. මතද අපි ඔය රින්ගින් ටෝන්ස් එහෙම කාලයක් තිබ්බනේ. ඒ යන දවස්වල මේ අමරදේව මහත්මයාගේ ගීත අහන්න නැහැ. මේ කියන්නේ වැඩිපුරම ඕක ගාමන්ට් යන කට්ටියයි ඇඟලුම් ශේෂ්ත්‍රී ඉන්න කට්ටියයි යුද හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ ඉන්න කට්ටිය අතරේ මේ අමරදේව මහත්මයා නන්දාමල්ලි ගීතය යන්නේ නැහැ කියලා හිතලා එතකොට ඒගොල්ලෝ නිතරම බැලුවේ ඒ සින්දු ඒගොල්ලෝ අහන්නේ අර සින්දු අහනවා කියලා මෙහෙන් තීරණය ගන්න. හැබැයි අර මිනිස්සු කොට්ටාස එහෙම කියලා නෑ. ඔව්. එහෙම එකක් නෑ. අර ඔක්කොම නිර්මාණ අහන්න කැමති. අරක තමයි යොමු කරන්නේ. ඒ කියන්නේ මේ තැන්වල ඉන්න අයට ඕනේව තමයි. හැබැයි දැන් එහෙම නෑ නේද? නෑ. ඒ මාෆියා කැඩුනනේ දැන්. ඔව්. ඒ කියන්නේ අරගොල්ලෝ උපකල්පනය කරනවා මේ මිනිස්සු මෙහෙම යටස්තරයක් ඒකට මෙහෙම මේ වගේ නිර්මාණ හරියන්නේ දැන් ඒවා කුඩු කරානේ. ඒවා ඔක්කොම කුඩු කරා. ඒවා දැන් YouTube එකේ Tamanට ඕන එකක් ක්‍රියේට් කරලා දාන්න පුළුවන්. කාටවත් ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. තමන් ක්‍රියේෂන් එකක් කරලා තමන් එළියට දාලා තමන්ට ෆෑන් බේස් එකක් ඉන්නවා නම් ඒගොල්ලන් ඒක ඇක්සෙප්ට් කරනවා. දැන් ඔයා හදන සින්දු වල ඔයා ගොඩක් වෙලාවට කොහොමද මේ මාකට් කරන්නේ? ඔයා හිතනවාද මම මේක මාකට් කරන්න ඕනේ, මම මේක ප්‍රොමෝෂන් එකට මෙච්චරක් වියදම් කරන්න ඕනේ? නැත්නම් ඔයා සින්දුවක් ක්‍රියේෂන් එකක් කරනවා YouTube එකට දානවා බලන්න. ඔව්. එහෙමද? නෑ දැන් ඒක තමයි කලින් මොනේ. ඒ කියන්නේ බලන්න නැතුවමයි කරේ. ඒ කියන්නේ නිර්මාණය එළියට දැම්මට පස්සේ තමයි අර හුස්ම ගන්න පුළුවන් එක වගේ කාවේ එච්චර තමයි හිතලා තියෙන්නේ. ඒකත් අර අඩුපාඩුවක් තමයි. කියන්නේ මං හිතන්නේ නිර්මාණයකට 4න් 3ක් වගේ කොටසක්ම මේ ප්‍රොමෝෂන්ස් පැත්තට තමයි 4න් 1යි මං හිතන්නේ නිර්මාණක පැත්තට එහෙම හිතන්නේ දැන්. ඒ නිර්මාණයේ දැන් ක්‍රියේටිවිටි තියෙන 4න් 1යිද? ඔව් මං හිතන්නේ ඒ කියන්නේ මේ දවස්වල මගේ අලුතෙන් කරන්නේ නිර්මාණයට දැන්ට ඕඩියෝ එකට විතර ලක්ෂ 2ක් දැනට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔය දැන් රැයවන්නට එකේ ලක්ෂ 6ක් ගිහිල්ලා තියෙනවා. ඕඩියෝ එකට විතර. ඕඩියෝ එකට විතර. මේ රිහර්සල්ස් ඔය ඩබල් බේස් ගහලා ඔක්කොම කරලා තියෙන්නේ. කූ එකම දකින්න නැතිනෝ යට තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. කූ එකම මේ කොයයකුත් දාලා තියෙනවනේ මේක. ඔව් කොයයකුත් තියෙනවා. ඒ රිහර්සල්ස් එහෙම. ඉතින් දැන් ඒකයි මේ දැන් නිර්මාණයක් කරද්දි මේ මාර වේදමක් යනවා. ඒ කියන්නේ ඔයා ඕඩියෝ දැන් සමහර ලංකාවේ මේ මියුසික් වීඩියෝ එකක් දාන්නේ ලක්ෂ 5ක් 10ක් 15ක් 20ක් වියදම් කරනවානේ. ඔයා ඕඩියෝ ට්‍රැක් එකට විතරක් එච්චර වියදම් කරනවා. ඔව්. දැන් ඒ කියන්නේ ඉස්සර මං හිතන්නේ නිර්මාණ ගොඩක් වෙලාවට මතකෙට ඉන්න හේතුව වාදකයෝයි ගායකයයි ශ්‍රේෂ්ඨ 3-4ම මේ හැමතිස්සෙම ඇලිලා ඉන්නවා මාස ගාණක් විතර. දැන් ගොඩක් වෙලාවට නිර්මාණයක් කරද්දී වාදකයා එන්නේ ඒ වෙලේ තමයි නිර්මාණය දකින්නේ. ඊට පස්සේ එයාගෙන් එන සුසංයෝගය එන්න නම් එයාත් එක්ක ගොඩක් කල් ඒක ජීවත් වෙන්න ඕනේ නිර්මාණය. එතකොට ඒකට වගේම වාදකයට ගෙවන්නත් ඕනේ න අවස්ථාවල. ඒකත් විය යුතුයිනේ. ඒ කියන්නේ එයාගේ පැයක් රෙකෝඩින් එකට 25000 නම් ඊට පස්සේ එයා දවස් 4ක් එනකොට හරිනම් එයාට ලක්ෂයක් ගෙවන්න ඕනේ එතකොට. ඉතින් ඒ තරම් නිර්මාණකරුවෝ පොහසත් වෙන්නත් ඕනේ. නිර්මාණයක් හරියට කරන්න නම් එහෙම කරන්නත් ඕනේ. එහෙම ලොකු රිටර්න් එකක් ගන්න බෑ කියලා දවා කියන්නේ මේ රටේ දැන් සින්දුවකට. සාපේක්ෂව දැන් මතකිට නිර්මාණ අඩුයි ඒකයි කියලා මට හිතෙන්නේ. ඉස්සර නිර්මාණ හැබැයි දැන් කොන්සර්ට් ෂෝ වල ගොඩක් ආටිස්ට්ලා ලක්ෂ අර මම දැන් ඕගනයිසර්ලා කම්ප්ලේන් උත් කරනවා ලක්ෂ 8 10 15 දැන් මේ අපේ රටම ආදරය කරන සමහර ගායකයෝ ලක්ෂ 15-20 ඉල්ලනවා ෂෝ එකකට. ඔව් ඒ ගන්න හරි මම කියන්නේ ඒ කියන්නේ ඒව යොදලා නිර්මාණ කරන්න ඕනේ. ඒ කියන්නේ මට නිර්මාණ කරන්න තමයි මට සල්ලි ඕනලා තියෙනවා. මට කන්න බොන්න සල්ලි තියෙනවා. දැන් ඔය වගේ දැන් මේ නිර්මාණ කරන්න සල්ලි එන විදියක්. ඔයත් ඉතින් දැන් ඔය දැන් ස්ටේජ් එකේ කොන්සර්ට් වල මේ සින්දු ලස්සන සින්දු එතනට තමයි ගිහිලා නැද්ද? යන්නේ බලාපොරොත්තු වෙන්නේ නැද්ද? ඒක තමයි දැන් අරමුණ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සර කරන්නම් වාලේ කරේ. හැබැයි දැන් ඉතින් ඔයා ස්ටේජ් එකට යන්න නම් ඒ ස්ටේජ් එකට හරියන සින්දු ටිකුත් හදන්න ඕනේ නේද? ඔව්. දැන් මගේ කොහොමද ඔය දෙකේ තියෙනවා. ඒ කියන්නේ ඉන්ඩෝ අවුට්ඩෝ දෙකටම ගීත තියෙනවා. දැන් බලාපොරොත්තු වෙන කොහොමද කොන්සර්ට් වල සිං කරන් තමයි ඒකට ආරාධනා එන්න ඕනේ. එක්කෝ මම කොන්සර්ට් එකක් කරන්න ඕනේ. මම ඒක උත්සාහ කරා. දැන් මම මේ ඊළඟ ඒ වගේ දෙයක් කරා මගේ ඉඩමකුත් විකුණන්න දාලා තියෙන්නේ. ඔව් ඒ කියන්නේ නැතුව කරන්න බෑ ඒක.
ඒ කියන්නේ මාර විශ්වාස වයිෆුයිමයි අපි දෙන්න එක ලොකු විශ්වාසකින් ඒ වැඩේ හරියට කරන්න මේ මුදලෝනේ මේ මුදල කොහොමද ලබා ගත යුතුයි ලෝන් එකක් අපේ ෆුල් සහයෝගය තියෙනවා ඔයාලට මොන දෙයක් කියන්න අපිට පුළුවන් මොන දෙයක් අපි කරන්න මේ කවද ජෝ එක කරන්නේ නෑ ෂෝ ඒ කියන්නේ දිනයක් නෑ ඒ කියන්නේ මේවා ඔක්කොම වෙන්න ඕනේ එකින් එක මේ ලේසි නෑ වැඩේ නේ හිතී ඔව් විකාරයක හිතද්දි ඒ කියන්නේ සමහරවිට ගිටාර් ප්ලේයර්ත් මාරු කරනවා සමහරවිට එක දිගට ඇවිල්ලා ඒ හරියන්නෙත් නැහැ කියලා එහෙම කියලා විතර ඒ දෙගොල්ලන්ටම වියදම් කරනවා දැන් හැදෙන සංගීතය සහ දැන් AI අලුත් ඒවා ඇවිල්ලා දැන් මොකද හිතන්නවා දැන් ඔයා වෙනම ලයින් එකකින් ඉන්නේ දැන් ඔයා එතනට සෙට් වෙන්න බැලුවාද ඔයා හිතන්නේ මොකද දැන් හැදෙන ඒවා හොඳයි ඒ කියන්නේ AI වලින් වෙන මූලිකම දේ තමයි ඒ කියන්නේ නිර්මාණ ගැන දැනුමක් නැති කට්ටියටත් නිර්මාණ කරන එක ලේසි වෙලා තියෙනවා. එතකොට මම හිතන්නේ හොඳක් වෙන්නේ. ඒතර ඒගොල්ලන්ගේ මානසිකත්වයට හොඳයිනේ. ඒකයි මේ සහ තරඟකාරීත්වය වැඩි වෙනවා. තරඟකාරීත්වය වැඩි වෙන එකනේ හොඳම. නැත්නම් ඒ කියන්නේ හයිවේ එකේ තනියම එක වාහනයක් විතරක් යනකොට තියෙන පාළුව දැකලා තියෙනවානේ. ඔව්. වාහන කීපයක්. හැබැයි දුකක් හිතෙන්නේ නැද්ද? දැන් ඔයා මේ හදන ක්‍රියේෂන් එකක් තියෙනවා. මෙතන කෝය එකක් ගහලා මෙහෙම ඔක්කොම හදපෙක. දැන් මේ විදිහටම ඔයා ලක්ෂ 6ක් විතර වියදම් කරා කිව්වා. ලක්ෂ 26ක් 25ට වඩා කොහොමද කියලා දෙනවා ඔඩියෝ එකට වීඩියෝ එකට දෙකටම ඊට පස්සේ මායි වයිෆ් ගත්ත ලෝන් එකකින් ලක්ෂ 8කුත් දාලා තියෙනවා. ඒකට තව අවුරුදු 3ක් අපි ගෙවාගෙනත් යනවා. එමනම් ලේසි නෑ. ඔව්. හොඳට මම කියනවා වයිෆ් මතක් ගන්න ඕනේ. ඒ කියන්නේ නිර්මාණ ගැන මාර විශ්වාසයක් තියෙන. ඒ විශ්වාසය නැතුණාම මම එන තනි මිනිස්සෙක් කෙනා. කොහොම සමාජය තුල තනි වෙලා ඉද්දි ඊට පස්සේ. ඒක තනි වෙලා නෑ අපි ඉන්නවා. මේ බලන් ඉන්නවා අර සපෝට් කරන්න. දැන් මේ වගේ වා කිව්වනේ ලක්ෂ 6ක් කතා වියදම් කරලා මේ ඔඩියෝ විතරක් කියලා. දැන් ඔයා ඒක හදන්න ඔයා අවුරුදු ගාණක් කට්ට කාලා වගේ වෙනම එක්ස්පීරියන්ස් එකක් ලබනවනේ. ඒතර අලුත් කොල්ලෙක් මේ ක්‍රියේෂන් එකම මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් ටිකම වෙනස් කරලා AI වලින් හදන්න පුළුවන් ටක් ගාලා. දන්න එක වැඩ දන්න එක කරන්න පුළුවන්. එතකොට ඒක ගැන මොකද හිතන්නවා? ඒක තමයි මේකම. ඒතර ඒ කියන්නේ මේක බලාගෙන කරන්නේ. ඒ කියන්නේ අලුතෙන්ම හදන එක මම හිතන්නේ සමහරවිට මට පොඩ්ඩක් AIද නැද්ද කියලා හොයාගන්නත් බැරි වෙන අවස්ථාවක් තියෙනවා. සමහර ඒ කියන්නේ හරියටම කරේ නැත්තම් තේරෙනවා. එදා විරාජ්ගේ සෝංග් එක මට එවලා තිබුණ එකේදී මේ මුලදී මම දන්නේ නැහැ ඊයේද කොහෙද මේක අප්ලෝඩ් කරලා AI වලින් කරේ කියලා කිව්වට පස්සේ තමයි ඒක AI වලින් නෙමෙයි කරේ. AI හයිබ්‍රිඩ් දානේ. ඔව් ඒකේ මියුසික් ඔක්කොම කියන්නේ මම දැක්කා ඔක්කොම මේක ඉඳලා ඔක්කොම හැදුවා. අපි වොයිස් එක විතරක් පාවිච්චි කරා AI. ඒක තමයි ඩිස්ක්‍රිප්ෂන් බැලුවම ඊට පස්සේ ඒක තියෙනවනේ ඔක්කොමලගේ නම් තියෙනවනේ. ඔව්. ඊට පස්සේ තමයි මික්ස් එක කියන්නේ හයිබ්‍රිඩ් කියන එක තේරුම් ගත්තේ. අමිල ගොඩක් වෙලාවට මම දැක්ක මේ ගොඩක් මේ ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා කතා කරනවා දැන් සමහර ගොඩක් ආටිස්ට්ලා සින්දු හදන්නේ තප්පර 20කට කියලා. ඒ කියන්නේ ඔඩියෝ එකක් ඉස්සර මිනිත්තු 3ක් 3මාර 4ක් හදුවානේ. හැබැයි දැන් සින්දු ફોකස් කරන්නේ මේ හෙන සින්දු දැන් හෙන පොඩි මිනිත්තු 1මාරයි සින්දු ගොඩක් වෙලාවට දැන් ඔය ඇෆ්‍රෝ බීට්ස් එකම සින්දු ගත්තාම මිනිත්තු 1මාරයි. මේ ආටිස්ට්ලා ફોකස් කරන්නේ TikTok එකේ අර හුක් එක කෝරස් එක විතරක් ફોකස් කරනවා අනිත් ඒවා ફોකස් කරන්නේ ඊට පස්සේ සින්දු ඕන අය හොයාගෙන එයි කියලා. ඒ කියන්නේ මියුසික් කියන දේ දැන් එතන ඒ කොටක තත්ත්වයටපත් වෙලා. ඒ කියන්නේ හැමදෙස්සම ෂණික නූඩල්ස් වගේ වෙලා තියෙනවා මම හිතන්නේ එන්න ලෝකෙ වෙන්නේ ඕක තමයි හැමදේම පොඩි වෙන එක තමයි වෙන්නේ මම හිතන්නේ. ඒ කියන්නේ ටක් ටක් ගාලා ඒ කියන්නේ ෂෝට්කට් පරම්පරාව කියන්නේ ඒක තමයි. ඔයා එතන ඉන්නවද? මම කියන්නේ මහන්සි වෙන්න ඕන සුසංයෝගයේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ කට්ටියක් එකතු වෙලා ඒ ඔයා ඒක විවේචනය කරනවද? නෑ විවේචනය කරන්න බෑ. ඒ කියන්නේ මම අර කලින්ම කතා කිව්වේ කියන්නේ හැමෝම ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ ෆැන්ටසි වල විවිධත්වයක් තියෙනවා. දැන් ජෛව විවිධත්වයේ විතරනේ ඉස්කෝලේ උගන්වන්නේ. හැබැයි ෆැන්ටසි විවිධත්වය කියන්නේ ආගමට මොකක් හරි දේශපාලන නායකයෙක්ට ඒ කියන්නේ තමන් විශ්වාස කරන එකට ඒ විශ්වාසයට දීලා ගරු කරන්න ඕන හැම එක්කම එක්කෙනෙක් නාට. සමාජ යන ක්‍රමයේදී තියෙන්නේ ඒ කියන්නේ එහෙම බෑ තමන් අදහන ආගමේ ඉන්න ඕනේ මෙහෙම කියලා ඒක හරියන්නේ නැහැ කිසිම කලා නිර්මාණයකට කොහෙත්ම හරියන්නේ. අපි අමිල නිදහසගේ තවත් සින්දුවක් බලමු. ඔයා මට පොළු දියා ගියා නිසා මෙමා ගෙල බැල තමා උමටද මට හිඳීම බබියා. දැන් මේ TikTok එක වෛරල් ගිය සින්දුවනේ. ඔව් පොලිතියා එක. මොකක්ද ඒ සින්දුව? පොලිතියා. ඔය ඕක කරේ අවුරුදු 8ක විතර කලින්. ඒකේ කරද්දි මේ ඒ කාලේ සුයිසයිඩ් කරගන්න වැඩි. ඊට පස්සේ ඕකේ තේරුම දෙන්නේ ඔයා මට පොලිතියා ගියා කියන නිසා මෙමා ගෙලවල දමා කුමටද මට හිඳීම අවපියා කියලා. ඒ කියන්නේ ධනාත්මක පැත්ත. අර හොටු පෙරාගෙන වගේ දැන් ඒ කාලේ එන කතා ටිකක් ගියානේ ඔය. ඉතින් ඒ කියන්නේ ජීවිතේ වෙන ලස්සන දේවල් තියෙනවා. බ්‍රේක්අප් එක කියන්නේ අත්දැකීමක් කරගෙන සහ ඒ හේතුව නිසා මුළු පවුලම දැලි ගහලා යන තත්ත්වයක් වගේ ඇති වෙන්නේ කියලා කියවන
නිර්මාණයක් තමයි කරේ. ඒක දැන් තමයි ඇවිල්ලා තියෙන අවුරුදු 8කට විතර පස්සේ. ඊට පස්සේ මේක TikTok කරලා මේ දවස්වල එකපාරට කොහොමද පත් උනේ? ඒක මන් දන්නේ ඒක කට්ටිය මේ ලින්ක්ස් එවනකොට තමයි මම දන්නේ. ඒක අර නිකම්ම ඇල්ගොරිතම් එකේ වෙච්ච දෙයක් මං හිතන්නේ. දැන් මේ ඔයා මේ කරලා තියෙන මේ රැය වන්නට කියන සින්දුව ඔව්. මේ ඒක මං හිතන්නේ විශේෂයෙන් මේ කාලේට ගොඩක් සැරට බලපානවා. මොකද මේ ඩ්‍රග්ස් කියන දේ විශේෂයෙන් මේ ප්‍රෝග්‍රෑම් එකේ තව දැකලා ඇති රැප් ආර්ටිස්ට්ලා ගොඩක් ඇවිල්ලා මාත් එක්ක කතා කරලා තියෙනවා. ඒගොල්ලන් අනම්මනම් ගහලා වසවිස ගහලා ඊට පස්සේ විනාශ වෙලා ආයේ සමහර අය ගොඩ එනවා. සමහර අය විනාශ වෙලාම යනවා. අවාසනාවට ගොඩක් ටැලන්ටඩ් අය. ඒ ප්‍රශ්නේ ගැන ඔයා දකිනවා දැන් වත් වැඩ කරනවා ඇතිනේ ආටිස්ට්ලා. ඔව් ඒක එන ප්‍රශ්නයක් කියලා තියෙන. කියන්නේ දැන් යාළුවෙම සෙට් වෙනකොට දකින්න ඇතිනේ එක එක ගහනවා. ඔව් එහෙමයි සමහරවිට දැන් ඒ කියන්නේ ඔය නිර්මාණ කරන දවස්වල ඔක දැන් අවුරුදු දෙකකද 23 දී කරද්දී ඒ කියන්නේ කොහොම ට්‍රෙන්ඩ් එක තිබුණා. ඒ කියන්නේ ගෑල් ළමගේ හිත දිනා ගන්න කන්නේ ගිහිල්ලා කොහෙර ගෙනියලා ඒක හොරෙන් පිල් එක දාලා ඔක්කොම දේවල් කරගන්න ඊට පස්සේ ඕකේ මේන් පොයින්ට් එකේ තියෙන්නේ. ඒ කියන්නේ මට මතක අපේ පොඩි අක්කා උදේට යනකොට ගෙදරින් එලේට අම්මා දෙන උපදෙස් තමයි රැය වෙන්න කලින් ගෙදර එන්න කියලා. 6ට කලින් ගෙදර එන්න කියලා. ඒ කියන්නේ ඉස්සර අනාරක්ෂිතකම තියෙන්නේ මේ රැය කියලා හිතන් හිටිය අපේ අම්මලා. නෑ දැන් රැය නෙමෙයි. මුළු 365 දවසම පැය 24ම වරදින්න පුළුවන්. කන්සෙප්ට් එක ආවේ එතනින් තමයි. ඒ කියන්නේ දවලුත් වර්දින්න පුළුවන් කියලා. අයිස් දැන්නේ ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ. සමහර දැන් ගොඩක් රටවල මේ මම දැකලා තියෙනවා සමහර රටවල අර සොම්බිලා වගේ ඔළුව පහත් කරගෙන මෙහෙම ඉන්නවා. ඒක හෙල්ලෙන්නේවත් නැහැ. ඔව්. කොන්ද ඔළුව පහත් කරගෙන ඉන්නවා හැමතැනම. ඔව්. ඒ කියන්නේ මම දන්නේ නැහැ මොනවද කියලා. ඔව්. ඕකේ ඔය වීඩියෝ එකේ ඩ්‍රග් ඩීලර්ට මම ඔය ඒ කියන්නේ රංගපාන එක්කනට ඒ වීඩියෝස් යවේ ඒගොල්ලන්ගේ හැසිරීම් කොපි කරන්න කියලා මේ රඟපානකොට. ඉතින් මාර විනාශයක් ඒක ඉතින්. ඒ කියන්නේ මෙහෙමනේ ඕකේ තියෙන මේන්ම ලොජික් එක අධ්‍යාපන ක්‍රමයේ හරි ලස්සනට කියන්න පුළුවන්. විෂයක් විදියට. ඝන ද්‍රව වායු වෙනවා, වායු ද්‍රව ඝන වෙනවා. ඝන රත් කරලා ද්‍රව වෙනවා, වායු වෙනවා, පෙනහළු වලට එනවා, ද්‍රව ඝන වෙනවා, පෙනහළු වල අර ටික වැහෙනවා. ප්ලාස්ටික් වල වැහෙනවා. ඔය වාක්‍ය දෙක තමයි උගන්වන්න ඕනේ. ඕක කිව්වට පස්සේ කවදාත් ළමෙක් ඒකට අත්ත දබන්නේ නැහැ. එතකොට ගෙන්නන යාලනවා වගේම කරන්න ඕනේ. මේ පැත්තෙන් දැනුවත් කරන්න ඕනේ මේකේ ආදීනව වගේම වෙන්නේ මොකද්ද කියලා සිද්ධාන්තේ. වෙන්නේ මොකද්ද කියලා කියන්නේ නැහැ නේ. කියන්නේ උනාට පස්සේ දේ තමයි කියන්නේ. ඔව්. වෙන්නේ මොකද්ද කිව්වොත් එහෙනම් මිනිස්සුන්ට මානිදර වදිනා කොහෙවත් යන්නේ නැහැ. ඒක යාළුවන්ට කනට එකක් ගහලා හරි ඇදන් එන්න තත්ත්වයක් එනවා. මේක අර පොඩි තියෙනවනේ පොඩි මේක න්යා ගැවුවම් ෆුල් ආතල් කූල් අපි ට්‍රෙන්ඩ් එක මේක කියලා හිතනවනේ. ඒකනේ ඔය කොල්ල ගහන්න පටන් ගන්න ඕන. ඔව්. අනිවාර්යයෙන් ඒක මාර රැල්ලක්. ඒ කියන්නේ අපේ ශ්‍රේෂ්ඨ ඉන්න ඇත්ත ඉන්න. ඒ කියන්නේ කතාරම තරහ යනවා. ශ්‍රේෂ්ඨ. ඒ කියන්නේ ලොකුම දේ රැයට වැඩ කරනකොට නිදිමත නැති වෙන්න වගේ කියලා පටන් ගන්නවා. ඊට පස්සේ හකු බහැලා මෙහෙම වෙලා හරි කැත වෙලා ඊට පස්සේ සුයිසයිඩ් කරගන්න තත්ත්වෙට එන්නේ. ඔව්. ඔව්. අනිවාර්යෙන් සුයිසයිඩ් කරගන්න. අමිල වාදන ඇඩ්වයිස් එක මොකද්ද අපේ අලුත් පරම්පරාවට? මේ අලුතෙන් AI එක ඉන්න අලුත් සින්දු හදන ප්‍රොඩියුසර්ස්ලාට සිංගර්ස්ලාට මොනවද දෙන ඇඩ්වයිස් එක? මියුසික් පැත්තෙන්? ඔව්. නිතරම ඒ කියන්නේ අත්අදැබැලීම් කරන්න ඕනේ. ඒ කියන්නේ තමන් කරන දෙයක් නිසා කාගේ රස්සාවක් නැති වෙනවද කියලා බලන්න ඕනේ. ඒ දේවලුත් බලන්න ඕනේ. මියුසික් වලින් සල්ලි හොයන්න පුළුවන් ඉස්සර වගේ නෙමෙයි. ඒ හැමදේම ඉගෙන ගන්න ඕනේ. තමන් මියුසික් වලට දක්ෂයි කියලා දැනගත්තට පස්සේ O level කරලා වගේ එතනින් පස්සේම මේක හරියට ඉගෙන ගන්න ඕනේ. දැන් අපේ කාලෙට වඩා හරි ලේසියි සහ මේ පිළිගැනීමක් තියෙනවා. කසාද බඳින්න යද්දිත් මියුසිෂියන් කිව්වම ඉස්සර වගේ නෙමෙයි දැන් පිළිගැනීමක් තියෙනවා. ඒක නිසා මේ හරියට ඉගෙන ගන්න තැනුත් තියෙනවා රංගලයාගේ. හොම එක එක තැන් තියෙනවා නේද ඉගෙන ගන්න. හැමෝම උගන්නන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒවා හරියට ඉගෙනගෙන කරලා ඒ කියන්නේ තව දෙයක්. ඒක දැන් මගේ මික්සින් මාස්ටර් නෙමෙයි ඉස්සර අවුල්. දැන් මේ ළඟදී YouTube වලින් තමයි ඉගෙනගෙන තේරුම් ගත්තේ මේ මොනවද මෙච්චර එකක් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ කියන්නේ අධ්‍යාපනය මම මුලින් ලැබලා තිබුණා නම් මට ඒ ඩිලේ එක නැහැ. ඊට පස්සේ දැන් තමයි කියලා මේ දැනගන්නේ මේ මොනවද මේ කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ෆ්‍රීකවෙන්සි ඉඳලාම අපි කරලා තියෙන එක කනට හදලා තියෙනවා. ඒක ඇහැටයි තියරිටිකලි හැදුවට පස්සේ අර යන කාලේ සැහැණ අඩු වෙනවා. එහෙනම් අමිල thank you අද ඉරාජ් ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එකේ අපිත් එක්ක සම්බන්ධ වුණාට මගේ මියුසික් හොයලා බලන්න මම ෆලෝ කරන්න. ඉතින් අලුත් වැඩක් කරාම ආයි මේ පැත්තට එන්න. ඔව් අනිවාර්යයෙන්. ඒ වගේම අපි කොන්සර්ට් ඕගනයිස් කරන්න ඇත් පොඩ්ඩක් බලන්න මගේ සින්දු ෂෝස් වලට කතා කරන්න නේද? එහෙමනේ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි නිර්මාණ කරන්න මුදල් හොයාගන්න ඕනේ. උපතින් සල්ලිකාර වෙන්නේ නේද? උදව් කරන්න. ඒ වගේම අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නවා ලොකු TikTok Facebook ලොකු කමියුනිටි එකක්.
ඒගොල්ලන් මේ වීඩියෝස් කපලා මෙයාගේ අමිලගේ වීඩියෝස් එක්ක මියුසික් වීඩියෝස් එක්ක පොඩ්ඩක් ෂෙයා කරන්න TikTok එකේ. අමිලගේ YouTube channel එක මේක ඒ වගේම Facebook එක follow කරන්න TikTok එකේ තියෙනවා. ඔව් TikTok එක මේක ගිහලා follow කරන්න සින්දු පොඩකාන YouTube එකට ගිහලා සින්දු අරගෙන channel එක subscribe කරන්න බෑ නේද? එහෙනම් ජය අපි ඉස්සරහට හම්බෙමු. ඔව්